Welcome to English Talk Junction YouTube channel. අද ලෙසන් එකේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ බලාගෙන යනකොට අන්තිමේදී කියලා අන්න ඒ වගේ දේවල් අපි ඉංග්‍රීසි වලින් කියද්දි මොන පැටර්න් එකද අපි යූස් කරන්නේ කියලා. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි යූස් කරන පැටර්න් එක තමයි it turns out that. අපි බලමු මේ පැටර්න් එක යූස් කරලා කොහොමද sentences create කරන්නේ කියලා. අන්තිමේදී බැලුවහම ඔහු කියපු දේ හරි. It turns out that he was right. බලාගෙන යනකොට කඩේ වහලා තිබිලා තියෙන්නේ. It turns out that the shop was closed. බලාගෙන යනකොට අපි දෙන්න අසල්වැසියෝනේ. It turns out that we are neighbors. අන්තිමේදී බැලුවහම ඒ ෆිල්ම් එක මරුනේ. It turns out that the movie was great. බලාගෙන යනකොට මගේ අතුරු ටික නැති වෙලා තියෙන්නේ ගෙදරදිමනේ. It turns out that I lost my keys at home. අන්තිමේදී බැලුවහම මීටින් එක කැන්සල් කරලානේ. It turns out that the meeting was cancelled. බලාගෙන යනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ලේසියිනේ. It turns out that learning English easy. අන්තිමේදී බැලුවහම එයා දැනටමත් රැකියාවෙන් අස් වෙලා. It turns out that he already left the job. බලාගෙන යනකොට ප්‍රශ්නය ගොඩක් සරල එකක්. It turns out that the problem was very simple. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් it turns out use කරලා sentences create කරගන්න. මෙන්න මේ sentences ඔයාලා එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරොත් ඔයාලට මේ pattern එක ඉක්මනින්ම මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ වැදගත් lessons ඉස්සරහටත් බලන්න නම් අපේ English Talk Junction YouTube channel එක subscribe කරලා තියාගන්න. See you in the next video.